ගිහිල්ලා ඉන්නවා වේදේ වගේ කකා බිබි මොඩියා තෝ වැඩක් කරන්නේ නැහැ මොකක් කරන්නේ මේ ඵලයක් මගේ දැහැට ඵලයක් තාත්තට මොනිය කියනවා මං ඉන්නකෝ හොඳ රස්සාවක් කළා මං හොඳ ලොකු මිනිහෙක් කියලා තාත්තට පෙන්නන්නම් ඵලයක් අතම එළිමන් රස්සාවක් පාන්නේ කියලා මං හොඳ රස්සාවක් කළා තාත්තට දිනු වෙලා පෙන්නන්නම්කෝ හැටි තාත්තා දන්නේ ලොකු පායමයි පොඩි පායමයි දෙක මොකද්ද? වන්නන්න. මේ ලොකු පායම තියෙන ලොකු උන් යන්නේ. මේ පොඩි උන්ට යන්නේ පොඩි පායම තියෙන. මම පොඩි එකා. යකෝ මේ මොකද්ද? සිම්බුල්ලානේ දින්නේ. පදවි බන නාගේ යන්නත් ඒක. ඒක නාල බෑ. තාත්තා හොයාගන්න එපා. අනේ. යායක් මොකදිනෝ උරරන් නම් හොයාගන්න බැරි වෙන එකක් නෑ මං හිතන්නේ අර මොකේ පැත්තට ගිහිල්ලා මේ දීනි වාඩියා අගොල්ලෝ මේ හරිය ඉතින් අරක් ඉල්ල ගන්න පුළුවන් යන්න ඕනේ බලන්න Ada kau apa ada itu? Oh. Kok ada mami? Oh. Ini kemana keluar gandanya apa? Koi mami. මේ පොඩ්ඩක් අහන්නකො මේ පොඩි කාරණාවක් කියන්න ආවේ. මොකද්ද බං වැඩක් කරගන්නත් නෑ බං බලත් එක. ඔබ කවුද? මේ අහන්නකෝ. ඉතින් ගියම් බලන්න මම මොකද්ද කාරණාව කියලා. ඒ දැන් මන්නන්න කාරණාව ගියම් බලන්න. අපේ තාත්තා මාව ගාලේ එවුවා. කයිතරෙන් ගහලා එලවන්න මොකක් හරි හේතුවක් ගියම් මට. පිටාත් කියනවා තෝ රස්සාවක් කරන්න තෝ ගෙදරට වෙලා කකා ඉන්නවා. තෝලි මොඩියා ගිල රස්සාවක් කරපන් කිව්වා. මට ඕනේ මේ දියුණු වෙලා පෙන්නන්න තාත්තට. හරි දිනු වෙන කොල්ලන්ට අපිත් අවස්ථාවක් දෙන්න ඕනේ. එහෙනම් අර පේන නියර ගහපම්බ ගිහිල්ලා මම දුපත් දාලා එන්න. ඕනේ නියර ගහන්නේ. හරි. අන්නන්නෝ. ගහන්නේ නේ. මොකද මට? නියර ගහන්නේ. බා. කොල්ලෝ නියර ගහනවා ඇති. ඉතින් මට ආතල්ලක ඉන්න තමයි තියෙන්නේ. යන්න ඕන පොඩ්ඩක් ඒ පැත්තේ බලලා එන්න. ඊළව්වා යකෝ විනාසයි මූ ඔක්කොම කාලානේ. ගහන හොඳයි. අයියෝ මොනවද බూరు මොව කරන්නේ බලපන් තව පොඩ්ඩේ මෙතනින් වැටලා මගේ තුන ටිකක් ඉවරයිනේ මං අද මාව ගමන නියර දාන්න කියලා මං නියර යවන්නේ නියර ගහන්න නෑ බං අතු වලින් උඹ නියර ගහලා නෙමෙයි නියරට උඹ ගහලානේ අපානෝ එහෙම නේද බං මාව නියර ගහන්නේ දැන් උඹ දැක්කේ නැද්ද මෙතන උදැල්ලක් තියෙනවා දැක්කා යකෝ උදැල්ලෙන් නියර ගහන්න අර පේනවද අර වැටියක් අහලා දෙනවා අර හරි මං එන්නේ ගහන්න අනේ නෑ බුදු අම්මෝ මොකක් කරන්න ඕනේ උඹට අනේ මාමේ නම් මොකක් කර වෙන වෙලා දෙන්නේ මට හරියට යමු යමු පුරු
bro, sikit bro ka. Hari ini bisa lah emang. Mami, අර වල්ල පැහිලමයි මොනවලද බෝල? මම රට පොල්වල්ල නෙමෙයි හෙවනට වරෙන්. දැන් මේකයි මම උඹට දෙන වැඩේ. හරිද? මේ පාර කෙලින්ම ගියාම කඩයක් හම්බ වෙනවා. ඒ කඩේට එහා පැත්තේ ගෙදර මගේ ගෙදර. ගෙදරට ගිහින් උඹ ඇඹුලලා යන් වරෙන්. මට දැන් හොඳටම බඩගිනි. මට බඩිනවා ආයෙ ගිහින් ඉක්මනට අරන් වරෙන්. අරන් Ambulan. Kaki lagu මොකක්ද ඇත්තටම ඇඹුල? මේ පාර මොන මෝඩයක් කරයිද දන්නේ නැහැ මේක. කමක් නැහැ බලමුකෝ. ඇඹුල කිව්වට මන් දන්නේ ඇඹුල කියන්නේ හරි මන් දන්නවා ඇඹුල. වෙන්නම් ඇඹුල. අප්පා හරි අමාරුයි. අවුවෙන්දල මුළු ඇඟම කහනවා. අරු දැම්මෙන්නේ නැහැ කොහොමද? ගඟට ගිහින් මුණ තපයි පොඩ්ඩක් හොදගත්තා නම් හරි. මං ගඟට එනවා කියලා අරුට කිව්වෙත් නෑ. ඔකට හොයාගන්න පුළුවන් දන්නේ නෑ අප්පා. කවන්නේ උඩහටකින් පොඩ්ඩක් බලන්න ඕනේ. ඉන්න බෑ අප්පා පට්ට බඩගින්නක් තියෙන. අද නම් කන්න පුළුවන්. බුරිය උල් වෙන්න. අරු ඇඹුල ගෙනල්ලා ඇති. ඕප්පා. ඔයද ගියක් දන්නේ මේක. ඌ හැමදාම එවුවා. අරුට මාව හොයාගන්න පුළුවන්ද දන්නේ නෑ. අර කුඹුර මැද්දේලා මාව ඔය හතරට ඇවිදිනවා. ඒ වරේ. අරින්නේ රේ කතන. ඌ ගිහලා නේ පැත්තට මට මොඩේ කිව්වේ මේ කානේ මොඩයා. ඇඹුල ගෑවා. ගන්න. ඔක ගානින් මෙයාට මට බඩගිනි. මෙන්න. ඔකෝ මොනවද බං මේ බෝල අහුවෙන්නේ? ෂුවර් එකට මත ගෑණි මුංගුලි හදලා දෙන්නේ. කමන්නේ බලමුකෝ මේක හදලා. මොනවද බං මේ ගෙනල්ලා දෙන්නේ? මාමේ මොකක්ද අවුත? මේ ඇඹුල ගෑන්නේ කොහොනේ ඇඹුලනේ ගෙනාවේ. මොනවද යකෝ තෝමේ ගෙනල්ලා දෙන්නේ? බලපන් තෝමේ ගෙනල්ලා තියෙන ජම්බෝල ගෙඩියකුයි ඇඹුල් දොඩම් ගෙඩි ටිකකුයි දෙහි ටිකකුයිනේ. මේවටද බං ඇඹුල කියන්නේ? ඇඹුල නැත්නම් මොකද මාමේ? කාලේ බලන්නකෝ දෙක ගියා. පත් ඇඹුලයි මං ටිකක් කෑවනේ මගදී. ඇඹුල කියන්නේ දෙහි කනවට නෙමෙයි යකෝ. තෝ දන්නේ නැද කමත් භාෂාව? ඒ මොකද්ද මාමේ කන්න දෙයක්ද? මනම් මා මෝඩේ බං. බලලා ගෙදින් තෝක තාත්ත බෝ එළවපල හරියටි. තොට දෙන්න මංගා රසානේ මගේ දෑරුණු හොඳින් ඵලය යන්න. මාර මාමේ මාර වෙන මොකක් කරේ අනේ මාමේ මේ මාර වෙන මොකක් කරේ බූරුවා. තරා මගේ රසායලගෙන. මේ හරකා. එයා වල්ලන්න බෑ. එයා වෙට්ටු දාන වැඩි අප මොකද කරන්නේ? හරි ඔයා බය වෙන්න එපා මං එයා වල්ලන්නම්කෝ. ඔයා දෙන්නේ බලමුකෝ මාව අල්ලන හැටි. අර යකාමද දෙහිවලින් ගහුවනේ. ඒ යකා ඉඳන් ඉන්නේ මම මොඩේ කියලා. මේක නම් හරියන්නේ නැහැ. හොඳ රස්සාවක් හොයාගන්න ඕනේ අප්පා. යන්න ඕනේ මේ පැත්තට බලන්න.
Adi hata gani? 1 2 3 4 මේ මම දැන් තනියමනේ. ඒක හින්දා මම මෙතන උංග තියලා යනවා හොඳේ. මෙතන ඉන්නේ පොඩි සෙට් එකක් නේද? මට ගියා නම් සෙල්ලම් කරන්න ඕන අප්පා එන කම්මැලි ඔක්කොම හරියන්නේ. ඔද සෙල්ලම් කරන්න යන්න ඕන. මේ මල්ලි මොකක්ද අනේ ඔයාලා කොන්න සෙල්ලම? අපි ගප්පුච්චනවා. අනේ මාවක් ගන්නකො ඒකට මට එන කම්මැලි අප්පා ඉන්න මේකේ. ඔව්. ඔය අපි යමු. හරි ගමු එක්කෙනෙක් අඩු වෙලානේ හිටියේ. එහෙනම් ඔයා එන්න. මං එන්න. ඔයා දන්නවද ගප්පුච්චන්න? ඕ මං දන්නේ ඔව්. එහෙනම් ඔයා යන්න මම මෙතන ඉන්නවා. මල්ලි අරගාට පුච්චන්නේ. ඔව් ඒක තමයි. හරි මං පුච්චන්නම්. මේ ළමයිගේ වැඩේ අපේ ඉඳන් සෙල්ලම කෑම බීමේ වගක්වත් නැහැ නැටිල්ල මොන මේගොල්ලෝ මොකද්ද කරන්නේ කියලා පුතේ ඊ අප්පා වෙටි දැන්නේ අප්පා මේකේ පුතේ මේ අන්න ඔයාලට අම්මා කතා කරනවා මේ ඔයා ගහකට වෙලා ඉන්න අපි සුටුස් ගාලා ගිහලා එනවානේ. මං අහලන් ලොකු මේකට පුච්චන්න තියෙන්නේ. ඒ කොහොමද අප්පා මේක පුච්චන්නේ? මට මතක් වුණා. ඒකත් තියනකන් ඉන්න ඕනේ නෑ. මම මේක පුච්චලා දානවා එනකොට. A few moments later. මොනවද අපේ පිච්චෙන ගඳක් එන්නේ? මොළහත් දෙයියනේ කවුද මේ අපේ වත්තේ ගස් වලට ගිනි තියන්නේ? මොකද නෝ වතුර ගාන්නේ? මොකද යකෝ උඹ වත්තේ ගස් ටික පුච්චන්න හදන්නේ? අර මල්ලිලානේ කිව්වේ මේ ගහ පුච්චන්න කියලා. ඒකත් එන්නංගුව චුටුක් ගාලා. බොල ගොන් අලියෝ ගස් පුච්චනවා කියන්නේ සෙල්ලමක් බොල. අනේ නෝනා දන්නේ නෑනේ සමා වෙන්න ඕනි. දැන් ඒකෙන් වැඩක් නෑ. ඵලයන් දැන් යන්න. අනේ කොහෙ යන්නේ නෝනා මට මේ යන්න තැනක් නෑ මම මේ රස්සාවක් හොයාගෙන යාවේ. යකෝ මේ වගේ යමන මරි මෝඩ වැඩ කරනකොට කවුද රස්සා දෙන්නේ උඹට? නාඩිනි. අනන්නේ මොකටද? මම රස්සාවක් දෙනවද? මොකක් හරි තියෙන දේ බලලා කරමු වරෙන් යන්න වත්තපල්ලෙහාට. යන්න. ඈ බං කොල්ලෝ. උඹට හැබෑටම පුළුවන්ද? ඔය වැඩේ කරන්න? පුළුවන්. මම ඕනි වැඩක් කරන්නේ. බලමුකෝ එහෙනම් උඹේ කෙරුවාව. එන්න මේ ගහේ තමයි බං කඩන්න තියෙන්නේ. මේක දෙනවනේ කොබලයි. මේකේ උෂ. පුළුවන් නේද ඔය වැඩේ කරන්න? පුළුවන් මං කයන්නේ. එහෙනම් ඉතින් මේ පැහිච්ච ගෙල් ටික බලලා කඩන්න ඕනි හොඳේ? හොඳයි. ආයෙ මොකක්ද? ඕක නින්ගා. එහෙනම් උඹ වැඩේ කරහන්කෝ බලන්න මට පොඩි වැඩක් තියෙනවා. මං කරලා මේ පැත්තට එන්න. මේකත් උඹ නම් තියාගන්නකෝ. අයියෝ මේක හොඳයි. බලාගෙන කොල්ල හොඳද? හොඳයි මං කරන්න. ඕනේ. මල අච්චිලා වෙ මේක එවුද? මේක කොහොමද යකෝ පොල් කඩන්නේ මං? මෙලොම් ගොඩ. හරි මට මතක් වුණා. මං කරන්නම්කෝ නියම වැඩ. මේක පොල් කඩනවද දන්නේ නැහැ යකෝ පොල් ගෙඩියක සද්දයක්වත් මට ඇහුන්නේ නැහැ. මුඛ අත බෑවිලා දන්නේ නැහැ බිම. මෙහෙට වෙලා ඉඳලා හරියන්නේ නැහැ මම යන්න ඕන. මූ බලන්නටක් ගාලා. මම පපත බෑවිලාවත් ගම. අච්චිලා වෙ මේක කපන්නේ නම් මේ කැපෙන්නේ නැහැ මේ මන්න කොටි. කපන්නේ පැයක් විතර මේ බෝල. ඕක දන්නේ කිව්වා.
කොච්චර මාතු පොතද අධ්‍යයකෝ ඒ ගහක් කපන සද්දෙන්නේ මූට මං ගහක් කපන්න කිව්වේ නෑනේ මොන විජ්ජුම්බරයක් කරලා දන්නේ මේ වෙනකොට අත්දියනේ නැටි මොන මොකද ඔය කරන්නේ මේ පොඩි කඩන්නේ හැදි වෙනවන යකෝ මං උඹට කිව්වේ ගහේ නැගලා පොල් කඩන මිසක් ගහ කපන්න නෑ එන්නවන මට පුළුවන් ද මේක නගින්න බලන්න මේක උස ඒකනේ මම මේ ගහ කපන්න ඇති හත් උඹට දැන් නම් මොකටද ගහ කපන්න ගියේ මේ පොඩි ටික කල්ලා දෙන්නේ නෝනාට පොල් නෑ යකෝ මේ උඹට මෙහෙ රස්සා දෙන්න නෑ මගේ දැහැට මෙන්න ඵලයන් යන්න අනන්න තියාගත්ත උඹ හිතුව මගේ හිත උනේ කියලා නුඹට ඵලයන් ඉන්න මගේ දැහැට නොවි මොකද අප්පා මේක හැමදාම බෑ කරන්න මේක හැම තැනම පැච්ච අප්පා මේ දේ හදන්න බැරුණා විසික්කොනවා මම මේක බෑ අප්පා ඒක කරන්න මේක පැත් දාන්න එපා වෙලා අප්පා මේක හදන්න බැරුණොත් අප්පා මගේ බයිසිකලේ ටියුබ් එකේ මම මූට දාලා දෙනවා මම පයින් යනවා අප්පා උඩට පයින් ආවනේ මට තාම රස්සාවක් හම්බුන්නේ නෑනේ අප්පා. ඒ මොකද? මොනා වින්කල් මාස් කෙනෙක්ද කොහෙද? අර දිනේ බයිසිකලුත් හැමදාම ගොඩ ගහලා. මට කියන රස්සාවක් හොයාගන්න බැරි වෙන එකක් නෑ. බලමුකෝ. ඒක කොහේ තියනවද අප්පා මේ පැච් එක අප්පෝ හොයන්න බෑ අප්පා මොන රෙද්දක්ද බඳන්නේ අයියෝ සරිනේ වැල් එකේ තමයි අප්පා බයිනවා මේ යටිබඩ හදන්න බෑ අප්පා විසික්කොල දානවා අර ඉන්නේ වින්කල් මාමා මට රස්සාවක් හොයාගන්න බුදු අප්පා හරි මේ කාෝ හරි යන්නේ පුරා කාෝ බුදු අප්පා Sapre. Apa sapre go sapre. Oh no. Sayo. ඒක අප්පා වැල් එකෙන් තමයි බයිනවා. ඒක මම විසික් කරා. ඒකට අම්බ බය වුණාද අප්පා? ඉතින් මං විතරක් ගියා උඹත් බය වුණානේ මාමේ. සයියෝ මෝඩයා. මොකද? මාමේ මේ රස්සාවක් හොයාගෙන ආවේ මාමේ. රස්සාව. යන්න. යන් මාමේ යන්. ඔහෙද තියෙන්නේ මාමේ? පාලෙන්ද යන්න රස්සා. උඹලට කොහෙද මේ රස්සා? අඩෙන් බඩු ගන්නවා වගේ රස්සා දෙන්න මේ තියනවද? පොලෙන්. අඬන්න එපා. ඒ මම මාමා රස්සාවක් දෙනවද? රස්සා දෙන්න ඉන්න. මේක තමයි කරන්න තින්නේ. මේක අපේ මාත්‍යෙක තමයි බයිසිකලේ. ඔව්. ඒකටයි ටියුබ් එක මාරු කරන්න දාලා ගියා. ඒකට ටියුබ් එකක් දාන්න ඕනේ. දාමු. ඒක ටියුබ් එක අතන තියෙනවා. යන්නකෝ. යන්න. දාමු මාමේ ටියුබ් දෙකක් දාමු. යන්න. ඒක තමයි ටියුබ් එක. ඒක චෙක් කරලා දාන්න ඕන. දාන්න බලන්න. මොකද උලන් ගන්න ඕනද මාමේ? ඔව් උලන් ගන්න ඕන. මම ටක් කාලා උලන් ටික ගහන්න. අඩේ මොඩියා. ඕම නෙමෙයි ගන්නවා. එහෙනම් කොහොමද මාමේ උලන් ගන්නේ? මේක තමයි දානවා. මේකින් බුදු අම්මේ මාමේ මං දුවක් වන්නේම. හයවන්න පාපා එන්නකෝ. ඒක මේව තමයි ගන්නවා. ඔව්. ඒක මේක මේම අල්ලුවා. ඒක ඕම තියලා ඕනෝම ගාවා. ඒක නියමයි මාමේ වන්ද. අදිය යාපා උලන් පොඩ්ඩක් ගහගන්න. ගන්න බලන්න. මොකද අප්පා ගන්නවා? ඒක මොඩේ අප්පා ඒක ජෝයිනේ. මේ මොකද ජෝයි? අඩේ මුසලිය. මොකද අප්පා ගන්නවා? පය වෙන කරන්න එපා. තල්ුවා නේද ටියුබ් එක? සයියෝ. මාමේ මේකෙන් මේ ලොකු සද්දයක් ආවනේ මං එක පාච්චම. මොකද උනේ කව බලන්න අප්පා. අඩේ අප්පා ඒක පැල්ලනේ අප්පා. දැන් මොකද වුණා? මේ මාමේ එල පොඩ්ඩක් ගාලා අලුව දාමු චුටුක් කියලා.
ඒක කෙල ගාලා අලවන්නේ. යක මුද්දර දාපා. දැන් මොකද්ද කරනවා? සර්. ඊය පැත්තේ මගේ බයිසිකලේ තියෙනවා. ඔව් මාම. ඒක ශ්‍රෝදේ ගලවලා ඒකට ආයි කරපන්. හැබැයි ඉක්මනට ආයි කරපන් අර මාත්‍ය එනු ඇතිය. මම මුත්තප්ප කියලා ගෙදරට ගිහින්නම්. මං හයි කරේ. මේ කියන්නේ අපි මාමගේ බයිසිකලේ. ඒකේ කාලා මම මොඩක් කියන්න ඕනේ. මේ රෝදේ ඉන්නේ ගලවන්නේ කිව්වේ. ඒ කොහොමද අපෝ මේ ගලවන්නේ? බලමු ඇඳලා ගලවගන්න පුළුවන්. ගලවන්නේ බෑනේ අප්පා. ගාරියන්නේ. මේ රෝදේ මොනිය? මේ තියෙන ඕන්දර රෝද. මිනිහක් වයි කරු. මේ මොලේ. බාසනේ කොහෙද මේ ගියේ? මාත්‍ය. මං ගියා මුත්තප්ප කියලා ඉදියා. එහෙමද? ඔව්. මගේ බයිසිකලේ හැදුවද? බයිසිකලේ ඇදලා ඇත්තේ මාත්‍ය. හරි යමු එහෙනම්. මම සුප්පිරි ගොලෙක් ගත්ත මාත්‍ය. ඌට කිව්වා මං එක අදන්න කියලා. ඔව්. දැන් අදලා ඇති. හරි. යන්කෝ. යන්. මොකද අපෝ ගොල්ලෝ බයිසිකලේ බෑන් පොඩ පඩියෝ. මං කිව්වා වැඩේ කරාද? එරුවා. ආයෙත් මේ මාත්‍යට මේ බයිසිකලේ පෙන්වන්න අප්පා. යන් අන්නත. යකෝ මුංගන් ලපිලා ඉස්සරේ නැතිලා. හෙලි මාත්‍යේ බයිසිකලේ. මොකද යකෝ මගේ බයිසිකලේ මේ කරලා තියෙන්නේ? ඇයි හදලා තියෙන්නේ මාත්‍යා හොඳට බයිසිකලේ? යකෝ මේකට ඉස්සර රෝදේට දාලා තිබුණේ ලොකු රෝදයක්. මේ දාලා හයි කරලා තියෙන පොඩි රෝදයක් නේ බා. ඊරාට මාත්‍යා යෝගේ යන්න බුලන් ජෝන් එකේ හොඳේ. කන බලා යන්නද මම මේ රෝදේ නැතිපන්. අය පොඩ්ඩක් ඉන්න මං එනන් ගෙනත් දෙන්නේ නේද මාත්‍යාට උන්නා. මන්ට මොකද මේක තියන්. මේ දින මාත්‍යාගේ රෝදා. එන්න මාත්‍යා රෝදේ ගෙනාව. මොකද අප්පා ගෑ ගන්නවා. මොකද ගෑ ගන්නවා. බාසුනේ ඔයාට මම මේ වැඩේ බාර දීලා ගියානේ. ඔව්. දැන් බලන්න මුන් මේ කරලා දින හැටි. කොහොම මේකේ රෝදේ? මොකද අප්පා මේ කරලා තිනවා. මං කිව්වේ මගේ බයිසිකලේ හොදේ අයි කරන්නනේ. ඔබ මොකද්ද මේ අයි කරලා තින්නේ? ඒක ගලවන්න බෑ මාමේ ඩයි එකක් දුන්න ගලව ගන්න බෑ මං ඒ මාරේ වෙන්න කොන්ජක් ගෙනල්ලා හයි කොයානේ. ආඩේ මාත්‍යා මේක මං අයි කරලා. නෑ බාසුනේ මම ඔයාට ආපහු වැඩ බාර දෙන්නේ නෑ. හරිද? මම මේක වෙන තැනකින් ගිහිල්ලා හදා ගන්නවා. ආයේ අප්පා එහෙම කරන්න එපා මාත්‍යා. නෑ කතා කරන්න බා. කතා කරන්න දෙන්නේ නෑ. යකෝ කොහොම උඹ රෝදේ හයි කරගෙන නට් එකක් දාලා යන්නේ මේකේ? නට්ටේ දාන්න බැරි නෑ මාත්‍යාට මං නට් එක දෙන්න එක. නට් එක තෝගේ ආඩේ මාත්‍යා. නෑ බාසුනේ කතා කරන්න දෙන්නේ නෑ. අනේ කියන්නේ මාමේ අපිට මෙතන වැඩි නේද? යන්නේ නෑනේ බා. හරි මාමේ ගෝරිල්ලා ගියා. දැන් අපි මොකක් හරි වැඩක් කරමු. වැඩ ගොඩක් තියෙනවනේ කරන්න. ඒක තමයි. ඔබ මොකද අර මාත්‍යාගේ බයිසිකලේ ඉත පොඩි ෂෝදයක් අයි කරේ. ඔබ හරියන්නේ නෑ බා. ඔබ පලියක්. ඔබ පලියක්. මට අප්ෂේට් බාන්න බාන්න. මාමා මට වැඩක් දෙනවද? හරි මම වැඩක් දෙන්නම්. වැඩක් දෙන්නම්. අන්න අර සයිකල් එක තියෙනව නේද? ඒක මං හදලා දැන් ගොඩක් දවස් ඉන්නවා. මේකේ ටයර් එකක් ගිහින් එන්න පුළුවන්ද? පුළුවන්. ගිහින් වරන් එන්න. ගනින් ඕක එළියට. මාමා කියලා දෙන්නවනේ. මං කියා දෙන්නම්. ගන්න. ගන්න. පස්සේ එක ගන්න. ඒක ස්ටාර්ට් කරන්න ඕනේ අප්පා. මාමේ මං ස්ටාර්ට් කරන්න. ඒක මොකද ඔක උත්සනවා? ඇයි මාමේ මේ යතුර බැලුවේ? යතුර බං ඒක ASCII කොහෙද? ඔබ හිතුවා මේක ලෑම්මාට් ට්‍රැක් කියලා. ඒක යතුරාන් අතනාන්. ඒකද මාමේ. එහෙනම් මාමේ උඹ ස්ටාර්ට් කරලා දීපන්කො මේක. මේක එක තමයි ගන්න ඕන. ඒක පාගන්න අප්පා. අදින්න. සාරි. බනේ බයික් පාගන්න පුළුවන් අප්පා. ඔක්කයි ගල් පැදලා දී. කාගේද?
අනුන්ගේව තමයි ඉතින් බදලා තියෙන්නේ වැඩිපුර. හරි. ඒක බේක් එක. මාම. ඒක අනිත් බේක් එක. මේක තමයි ඇස්ලරේටරේ. හරි. ඒක යතුරු මේක දැම්මා. ඒක මේව lagi dapat hari pakai be honde sayo ina sai sama-sama ada moja gini. Ada bang tahu moja dan nanti. Dah ini bu. Mereka nak nanti kau moja apa? Aduh, dia mereka memang ni kira. Hari ini aja. අම්මා මොකෝ කොහෙට කියන්නේ නැහැ මුලට එකට වරින් ගොඩන්නේ බලු පොඩ්ඩක් තාත්තේ මොකද ඒක මොකද්ද බං වෙලත් එකේ කරන්නේ පොඩ හිටපො මේ පොල් ගන්නවා ඈ මෝ මේ වැඩේ කරගන්න දෙන්නේ නැහැ අම්මව පොඩ්ඩක් හිටු මං බාබා මේක වුණා අතන්නේ නැහැ බං තෝ ආයවද ඔව් මං ආයෙ ආවා හැබැයි තාත්තේ මං ගෙදරින් ගියේ මෝඩයා නෙමෙයි හොඳේ උඹ මෝඩය නෙවෙයි නේ උඹ රස්සාවක් හොයාගත්තද ඔව් මං රස්සාවක් හොයාගත්තා මං හොඳ රස්සාවක් හොයාගෙන මං බයික් එකක් ගත්තා අම්මෝ ඔබ බයික් එකක් ගත්තද බං ඔව් මං ගත්තා අනේ යවන්කෝ මම බලන්නේ යන් මං පෙන්නන්න මං අරගෙන ආවේ උඹට පෙන්නන්න බයික් එකේ ඔව් මයිකෝ යන්කෝ මොන පාට ගත්තද මම ගත්තේ මං ගත්තේ තාත්තේ නිල් පාට බයික් එක අනේ මගේ එකත් නිල් පාටයි බං මේකද ගත්තේ ඇයි මං ගත්තේ බයික් එක අනේ මගේ වර්ගේ බයිසිකල් යන්නේ බං බලමු එනවා මගේ බයික් එක ලෝක මේකද මං ගත්තේ ඔව් තාත්තේ කොහොමද වන්දිය අඩේ මේක මට නිකන් හොරුයි වගේ බං මොකෝ තාත්තේ මේක වාට හුරු වෙන්නේ මං ගත්තේ බයික් එකේ බලමු නම්බරේ හරිනේ දැන්නේ ඌව තේරුනේ මොකද්ද මම කොහෙන්ද මේක ගත්තේ මේක ගත්තේ මම මේ මොහමඩ් මාමගේ ඉංගලේ මොහොමඩ් මාමගේ ඔව් යකෝ මම මේක උදේ ගිහින් දැන් මේ මොහමඩ් කාරයට පැච් එක දාන්න කියලා සොක්කේ මම ගාන්නේ බා හිමාලයට වඩා උසයි සෙනෙහස පපු කංජේ කසාය පරාදයි වැරදෙදි සරතෝගේ කසාය කසාය නෙවෙයි තොර දෙනයි තෝ ආයේ මේ පැත්ත බලා දෙන්න එපා උදේ මාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ කසාය පරාදයි වරදෙදි සැර ඔබේ